ආයිබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් හදන්න යන්නේ කකුලුව පොල් මැල්ලුමක්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ අරන් තියන්නේ ගා ගණපු පොල්, කුරුඳු පොතු, සුදු ලුණු, ලොකු ලුණු, කහ කුඩු, අබ කුඩු, අමු තුන පහ, ලුණු කුඩු. කරපිංච කොළ දෙක තුනකුත් දාලා මේ ටික හොඳට කොටා ගන්න ඕනේ. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකේ දාලා වුණත් කමක් නැහැ. එහෙනම් අපි මේ ටික අඹරගෙන එමු. මේ තියෙන මම අද හදන්න යන කකුලුව ටික මේක හොඳට පොඩියට කඩාගෙන හොඳට සෝදලා තියෙන්නේ. මේකට මේ වගේ වතුර ටිකක් දාලා මේක තැම්බෙන ලිපේ තියන්න ඕන. අපි දැන් ඔන්න ඇරලා බලමු. දැන් ඔන්න කකුලුව ටිකක් තැම්බිලා තියෙන්නේ. අපි මේ වෙලේ එකතු කරමු මේකට අමු මිරිස්, රම්පේ, කරපිංචා එකතු කරලා තව ටිකක් තැම්බෙන්න වහලා තියෙනවා. ඒ මම ටික වෙලාවකට පස්සේ තමයි ආයෙම ඇරියේ. දැන් අපේ කකුලුව ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ කලින් 3-5ත් එක්ක දාලා කොටාගත්තු පොල් ටික අපි මේ පොල් ටික එකතු කරමු. මේ වගේ පොල් ටික එකතු කරගත්තට පස්සේ හොඳට මේ වගේ හැඳ ගන්න. ඊළඟට අපි මේකට තක්කාලි එකතු කරමු. අපි මේක තව පොඩ්ඩක් වෙලා වහලා තියෙනවා. අපි දැන් ඇරලා බලමු පොඩ්ඩ වෙලාවකට පස්සේ. මේ වගේ හැඳි මිටෙන් මේ වගේ මිශ්‍ර කරන එක තමයි දැන් නම් ලේසි. මේ වගේ හොඳට මිශ්‍ර කරන්න. එහෙම කකුලුව මැල්ලුම හැදුවම ගොඩක් රසයි. කකුලුව කියන්නේ ගොඩක් උෂ්ණ කෑමක් වුණාට මෙහෙම පොල් දාලා ඉවුවහම ඒ උෂ්ණ ගතියත් නැති වෙනවා. අපි දැන් පොඩ්ඩ වෙලාවක් වහලා තියමු. දැන් අපේ තක්කාලි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. පොල් ටිකත් තැම්බිලා මේ වගේ ඇරලා දැන් තව ටික වෙලාවක් මේක තෙත ගතිය හින්දෙනකන් තියාගමු. එතකොට තමයි මේ මැල්ලුම ගොඩාක්ම රසවත්. දැන් නම් ඔන්න ටිකක් තෙත ගතිය අයින් වෙලා හොඳට මේ පොල් ටික එහෙම තැම්බිලා තියෙන්නේ. මේ වගේ හොඳට පොල් ටික මැලවෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේ මැල්ලුම ගොඩාක්ම රසවත්. ඔන්න දැන් මේ මැල්ලුමේ ඔක්කොම හොඳටම තෙත ගතිය හින්දලා තියෙන්නේ. මේ වෙලාවෙදම ඔන්න හොඳට සුවඳකුත් එනවා. දැන් බලන්න මේ අර පොල් වල තියෙන තෙල් ගතිය පොඩ්ඩක් එළියට වෙවිලා තියෙන්නේ. මේ වෙලේ අපි මේ මැල්ලුම ලිපෙන් බාගමු. මේ තියෙන්නේ මම හදපු කකුළු මැල්ලුම. ඕගොල්ලොත් මේ වගේ කකුළුව පොල් මැල්ලුම එකක් හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.